වතාවක් ඕනේ මුදලාලි. විතරක්. යකෝ ඕක කියන්නේ මත්ත පාදුකමට උදේ පාන්දර ආවේ. තොට පිස්සුද යකෝ? මම හිතුවා මේ මොකක් හරි වඩලා මුඩ ගන්නවා වගේ. පොඩ්ඩක් ඉන්න අපිටත් කවුරු හරි ඕන. හරි. මේ ඕන දෙයක් පුළුවන්ද? පුළුවන් මුදලාලි. ඕන වැඩක් දීලා බලන්නකො මුදලාලි. තලගුලි ඉල්ලලා තලගුලි නැත්තම් තල තෙල් හරි දෙනවනේ. යකෝ මීහරකෝ. යකෝ බඩුවක් කිල්ලම හරියට දීපන්. නැත්තම් තොට නෙවෙයි ගහන්නේ. ගහන්නේ මිනිස්සු මට. පඩිය කීයක් විතර දෙනවද? දමුසෙට 6 මාසයක් යනකම් 600 ගානේ දෙන්න. හරිද? ඊට පස්සේ 800 ගානේ වැඩි කරලා දෙන්න. එහෙමනම් මම යන්නම්. 6 මාසයකට පස්සේ එන්නම් ආ. මේ වනේ ලොකෝ දෙයක් කියලා හිතුවේ. තෝයි තමන් ගොනෙක් කියලා. මම මේ කොල්ලේ දෝ චීනෙක් නෙවෙයි යකෝ. හරියක්. වරයන්දනේ කඩපලෙන්න ගහනවා. කඩ කරන්නත් පුළුවන්. මාං කඩ කරන්නත් පුළුවන්. එනවා. මොකද කලබලේ මොකද? 750 සීනි දෙනවා. 750. 750ක. 750ක සීනි. මාර ගලියන්නේ. කඩාරිනෝ. දියවෙලියට දාන්න. හරි දැන් 750 ගන්න. කතු උඩල් මේකට පාපරන්න. අයියෝ සීනි 500ක් දෙන්නේ 750. පිස්සු තමසට. කතු උඩල් මේක දේව අපරාධයක්. යකෝ අවුරුදු 25ක් තිස්සෙම තොට කොහොම එකක් ඇදලා හිටියද? තෝ දන්නේ නැත්නම් බඩුවල ගණන්. සුද්ධ කාලේ නම් ගාන ඒක තමයි. අයියෝ අවුරුදු 25 නෙවෙයි අවුරුදු 50ක මූට කොහොම එකක් ඇදලා දෙන්නද? සුද්ධ කොයිද කොහොම?